අයිබෝන් කියලා පිළිගන්න ඕන සියලුම දෙනාවද මැජිෂියන් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් thumbnail එකේ දැක්කා වගේම ඔව් අද දෙනවා ට්‍රික් එකක්. ඔයාගේ වැඩේ සාර්ථක කරගන්න. ඒ කියන්නේ ඔයාගේ වැඩේ ඔයාගේ ගොඩක් දේවල් සාර්ථක කරන්න ධනය ඕනේනේ. සල්ලි අවශ්‍යයි. ඉතින් ධනය සම්බන්ධයෙන් ධනය ලැබෙන ක්‍රමයක් ගැන තමයි අද කියන්න යන්නේ. මේ ක්‍රමේ මීට කලිනුත් මම කියලා තියෙනවා. ඒ කියන්නේ bay leaves එම්තන් salt ඒ වගේම සිනමන් වගේ දේවල් ධනය ආකර්ෂණය කරන්න ප්‍රබලම ඉන්ග්‍රීඩියන්ට්ස් වෙනවා. ධනය ආකර්ෂණය කරන්න. ඉතින් මේවා හරියට පාවිච්චි කරන ඔයාට සල්ලි ඇදලා ගන්න පුළුවන් ශක්තියක් නිර්මාණය කරන්න පුළුවන්. රයිට්? ඉතින් මම කලිනුත් ඒ වගේ වීඩියෝස් කරලා තියෙනවා. ඉතින් ගොඩක් කට්ටිය ගැන අහන හින්දාම ආයෙත් මට හිතුණා ඒකෙන් කරන තවත් දේවල් කීපයක් ඔයාලට කියලා දෙන්න. ඉතින් bay leaves වලින් මම කිව්වා කලින් කොහොමද මේක කරන්න කියලා. රයිට්? ඒ කියන්නේ bay leaf එකේ අපිට අවශ්‍ය දේ ලියලා බර්න් කරන ක්‍රමය මම ඔයාලට කිව්වා. ඉතින් තව ටිකක් ඒක වැඩි කරගන්න මොනවද කරන්න පුළුවන්? එහෙම නැත්නම් ඒක තව ටිකක් වර්ධනය කරන්න පුළුවන් ක්‍රම දෙකක් තමයි අද වීඩියෝ එකේ තියෙන්නේ. පළවෙනි ක්‍රමය තමයි ඔයාලා දන්නවා ඇති A4 එකක් අරගෙන අපේ බලාපොරොත්තු ලියලා සාර්ථක කරගන්න ක්‍රමයක් තියෙනවා. ඉතින් සමහරට ඔයා ඒක දන්නවා ඇති. හැබැයි අපි ඒක bay leaves වලින් කරන්නේ කොහොමද කියලා තමයි අද වීඩියෝ එකේදී අරගෙන එන්නේ. මේකට ඔයාලට ඕන වෙනවා bay leaves කොළ 9ක්. right? bay leaves කොළ 9ක්. ඉතින් bay leaves තියෙනවා ඔයාලට ගන්න පුළුවන්. ඒක නිසා ඔයාලට මේක හොයාගන්න අමාරු නෑ කියලාත් ඔන්න මතක් කරනවා. ඉතින් සමහර අය අහලා තිබ්බ ප්‍රශ්න වලට මේ වෙනුවට වෙනත් කොළ වර්ග පුළුවන්ද කියලා. ඉතින් ප්‍රශ්න වලට උත්තර ටිකක් මම වීඩියෝ එකේ අන්තිමේට ඔයාලට දෙනවා. right? මේ කොළේ අරගෙන ඔයාගේ බලාපොරොත්තුව ඔයා ලියන්න ඕනේ. ඔයාගේ වැඩිම බලාපොරොත්තු ලොකුම බලාපොරොත්තු. හැබැයි බලාපොරොත්තු 9ක් කොළ 9 ලියන්න බෑ. එකක් විතරයි ඒක ලියන්න පුළුවන්. ඔයා ලියන්න ඕනේ මේකේ වචනයකින්. එහෙම නැත්නම් වචන දෙකකින්. උපරිම වචනයක් හෝ දෙකක් තමයි ඔයාට මේකේ ලියන්න පුළුවන්. මොකද මේක ලොකු කොළයකුත් නෙමෙයි. ඒක නිසා සහ ගොඩක් මේ bay leaves කොළ වල ලියන්නේ අපි සාමාන්‍ය එකයි ලියන්නේ. ඔයාට වාහනයක් ඕන නම් වාහනේ. එහෙම නැත්නම් මොඩල් නම්බර් එක. හරි? ඒ වගේ එකක්. එහෙම නැත්නම් ඔයාට විදේශගත වෙන්න ඕන නම් හරි? ඒ වගේ රටේ නම. එච්චරයි ලියන්නේ. එක්සෑම් එකක් පාස් වෙන්න ඕන එක්සෑම් එකේ නම. හරි? එච්චරයි ලියන්නේ. වෙන මොකුත් මේකේ ලියන්නේ නැහැ. right? ඉතින් පළවෙනිම දවසේ ඔයා මොකද කරන්නේ? පළවෙනිම දවසේ ඔයා එක කොළයක් අරගෙන ඔයාගේ බලාපොරොත්තුව ලියලා ඒක ඉමේජින් කරලා මේක තියාගන්න ඕනේ. ඔයා නිදා ගන්න කොට්ටය යට. right? ඒක තමයි පළවෙනි දවසේ ඔයා කරන්නේ. right? ඉතින් පහවදාට නැගිටලා ඔයාට ඒක අරගෙන ඔයාට ඒක බලන්න පුළුවන්. බලලා නැවත එතනම තියන්න පුළුවන්. right? ඊට පස්සේ දෙවෙනි දවසෙත් ඔයා කලින් දවසේ ලියපු වෙලාවටම තමයි ඔයා මේක තෝරගන්න. මොකද දවසක් තියෙනවා. ඉතින් ඒ දවසෙත් ඔයා ආයෙත් දෙවෙනි කොලේ ඒක ලියන්න ඕනේ. right? ඒකම ලියන්න ඕනේ. ඊට පස්සේ අර විදියටම කොට්ටේ යට තියලා පහවදත් ඔයා ඒක අරගෙන ඉමේජින් කරලා උදේ නම් උදේ ඉමේජින් කරලා ආයෙ හවස වෙනකොට ආයෙත් ඔයාට පුළුවන් තුන්වෙනි කොලේ ගන්න. right? ඉතින් තුන්වෙනි කොලේ ඒ විදියටම ඔයා ලියනවා. ඉතින් මේ විදියට දවස් 9ක් අතනකුත් දවස් 8ක් ඔයා ඒ විදියට කරන්න ඕනේ. right? ඉතින් 9 වෙනි දවස වෙනකොට ඔයා 9 වෙනි දවසේදී ඔයාගේ බලාපොරොත්තුව ලියලා ඒ ඉමේජින් එක හිතලා ඔයාට පුළුවන් කොළ ටික ඔක්කොම එකතු කරගෙන right? කොළ ටික ඔක්කොම එකතු කරගන්න ඔයා ඒ වගේ බලාපොරොත්තු ලියපු එක අපි හිතමු ඔයාට ඕනේ සල්ලි කියලා. right? ඔයාට ඕනේ සල්ලි නම් ඔයා ලියන්නේ money එහෙම නැත්නම් සල්ලි එහෙම නැත්නම් ඔයාට ඕන ගාණ. හරි? සාමාන්‍යයෙන් ඔයාට ඕන ලක්ෂයක් මිලියනයක් හරි ඔයාට ඕන ගාණ තමයි ඔයා කොලේ ලියන්නේ. right? මම මේක ෆොටෝ එකක් දාන්නම්. ඉතින් මේ විදිහට තමයි අපි ලියන්නේ ඔයාට ඕන දේ කොලේ උඩ. right? ඉතින් මේ විදිහට ලියලා ඔයාට පුළුවන් 9 වෙනි දවසේ මේ ඔක්කොම ටික බර්න් කරන්න. right? ඔයාට පුළුවන් නම් ලියපු තැනම ඉඳලා බර්න් කරන්න පුළුවන් නම් හොඳයි. තැන් වල යන්න නැතුව. right? ඔයා කාමරේ නම් හැබැයි ඒකට ආරක්ෂිත ක්‍රමවේදයක් හදාගෙන. right? මොකද මේවා ඉක්මනට ගිනි ගන්නවා. හරි? ඉතින් ඒ හින්දා ඒක ඔයාට පුළුවන් එකින් එක බර්න් කරන්න ඔයාගේ අතේ තියාගෙන. ගිනි තියලා බලන් ඉන්නව නෙවෙයි. ඔයාගේ අතේ තියාගෙන. හැබැයි මෙහෙම අතින් අල්ලන්නේ නැහැ. ඔයාට පුළුවන් ඒ වෙනුවට මොනවා හරි අඬුවක් හරි කැමති දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් කතුරක් හරි මොකක් හරි දෙයක් ඕනම දෙයක් මෙහෙම අල්ලගෙන අපිට බර්න් කරන්න පුළුවන් මේක දැල්ලට අල්ලලා. හරි? ඉතින් ඒක අතේ තියාගෙන බර්න් කරොත් තමයි වඩා සුදුසු. ඉතින් ඔයා
ඒක තීරණය කරන්න කොහොමද ඔයා මේක බර්න් කරන්න කියන එක. එතකොට මොනවද ලැබෙන්නේ? ඉතින් ඔයා මේක බර්න් කරලා අයින් කරාට පස්සේ ඔයා ලියපු දේ වගේ එක්සෑම් එක නම් එක්සෑම් එක තියෙන්නේ මාස කීපයකින් වෙන්න පුළුවන්. එතකොට ඔයා එතකන් අතහැරලා ඉන්න ඕනේ. හරි. සල්ලි නම් අපි මේක ફોකස් කරන්න වැඩිපුරම සල්ලි වලට. ඉතින් සල්ලි නම් ඔයාගේ ફોකස් එක සල්ලි නම් ඔයා හිතුවේ ඔයාට බය නැතුව ඒක හිතලා අයින් කරලා ඉන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට chances එනවා ඔයාගේ වැඩේ කරගන්න ඔයාට ඒ සල්ලි ප්‍රමාණය හොයාගන්න. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. ඉතින් සති දෙකෙන් ඔයාට මේකේ ප්‍රතිඵල හම්බ වෙනවා. ඒක නිසා මේක මිස් කරගන්න එපා. මිස් කරගන්න හොඳ නැති ට්‍රික් එකක් තමයි මේක. මොකද ලොකු වේදමක් යන්නේ නැත්නම් ඔයාට පුළුවන් try කරලා බලන්න හෙට ඉඳන්ම. හරි. ඔයාට මේ bay leaves එහෙම ගෙනල්ලා මොකද ලොකු වේදමක් යන්නෙම නැති හොඳම හොඳ ට්‍රික් එකක් තමයි මේක. ඉතින් ඒක තමයි ඔන්න ඔයාලට මතක් කරන්නේ. ප්‍රශ්න. ඉතින් මේ bay leaves වෙනුවට වෙන මොන හරි කොළ ගන්න පුළුවන්ද? බෑ. bay leaves නම් bay leaves. අපි මොන හරි දෙයක් තියෙනකොට ඒ වෙනුවට වෙන දෙයක් ගත්තා කියලා ඒ ප්‍රතිඵලෙම හම්බ වෙන්නේ. හැබැයි ප්‍රතිඵල යම් කිසි ප්‍රමාණයක් හම්බ වෙන්න පුළුවන්. නමුත් ඒ වෙනුවට වෙන ආදේශක නැහැ. ඒක විතරක් පාවිච්චි කිරීම තමයි හොඳ. මොකද සමහර අය අහලා තිබ්බා කලින් වීඩියෝ එකෙත් කුරුඳු කොළ එහෙම පාවිච්චි කරලා කමක් නැද්ද කියලා. ඉතින් අපිට ඒක කියන්න බෑ. නමුත් chance එකක් තියෙන්නත් පුළුවන්. නමුත් bay leaf කොළ තමයි මේකට හරියන්නේ. ඒක තමයි පළවෙනි දේ. දෙවෙනි එක මේකට වෙලාවක් තියෙනවද? ඔව්. වෙලාවල් තියෙනවා. හැබැයි එක එක්කෙනාට අනුව වෙනස් වෙනවනේ. අපිට සුබ වෙලාවල් තෝරගන්න පුළුවන්. එහෙම ගොඩක් රාහු කාලේ මගහරින්න පුළුවන්. ඔය වගේ ගොඩක් දේවල් තියෙනවා. නමුත් පොදුවේ අපි කරන ජෙනරල් ට්‍රික් එකකින්ද වෙලාව ගැන හිතන්න නැතුව උදේට සහ හවසට කියන දෙකටම ඔයා මේක පාවිච්චි කරන්න. උදේ ලියන්න පටන් ගත්තොත් හැමදාම උදේ ලියන්න. හවස ලියන්න පටන් ගත්තොත් හැමදාම හවස ලියන්න. ඒක තමයි වඩා හොඳ. මේක ලියන්න විශේෂ පෑනක් පාටක් තියනවද? ඔව්. අපිට විශේෂ පාටක් එහෙම තියනවා. එහෙම ගන්න පුළුවන්. හැබැයි අපි මේක මම අර කලින් කිව්වා වගේ ජෙනරල් රීඩින් එකක් හින්දා ජෙනරල් ට්‍රික් එකක් හින්දා එම්ත රිචුවල් එකක් හින්දා අපිට පුළුවන් රතු පාට පාවිච්චි කරන්න. මොකද ඒක අපිට කැපිලා පේන පාටක් හින්දා අපිට ඒක පොදුවේ පාවිච්චි කරන්න පුළුවන්. එතනින් එහාට ඇඩ්වාන්ස් විදියට යන්න ඕනේ නැහැ. රයිට්? ඉතින් ඒක තමයි පාට ගැන හිතනකොට අපි කරන්න ඕනේ. මේක බර්න් කරනකොට එකවර බර්න් කරන්නද එහෙම නැත්නම් කොලේ වෙනම බර්න් කරන්නද? ඔව් වෙනම බර්න් කරන්න. මොකද ලොකු වෙලාවක් ඔයාට මේක බර්න් කරන්න පුළුවන්. ලොකු වෙලාවක් ඔයාට මේක ඉමේජින් කරන්න පුළුවන්. ලොකු වෙලාවක් ඔයාට මේක එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඒක නිසා ඒ ට්‍රික් එක කරනකොට අනිවාර්යයෙන්ම වෙලාව වැඩියෙන් ගන්න පුළුවන් විදියට ඔයා ඒක ප්ලෑන් කරගන්න. කොලේ හෙමින් බර්න් කරන්න. අර මං කිව්වාගේ ප්‍රිකෝෂන්ස් ගන්න ඕනේ. ඔයා මේක බර්න් කරනකොට එතන මුකුත් තියෙන්නේ නැති වෙන්න හරි. පොත්පත් රෙදි මොකුත් තියෙන්නේ නැති වෙන්න බර්න් කරන්න. ඊට පස්සේ අලු ටික විතරක් වෙසි කරලා දාන්න. හරි. ඒක තමයි ඔන්න ප්‍රධානම දේ. මොකද වැඩි වෙලාවක් මේකට තියෙන්න ඕනේ කියන එක. මේක කරන්න පුළුවන් කාටද? ඉතින් මේක කරන්න පුළුවන් ඕනම කෙනෙක්ට දැඩි ලෙස දෙයක් අවශ්‍ය වෙලා තියෙනවා. ඔයාට වාහනයක් ගන්න දැඩි ලෙස උනන්දුවක් තියෙනවද? එහෙනම් ඔයාට මේක හරියනවා. රයිට්? ඔයාට එක්සෑම් එක පාස් වෙන දැඩි ලෙස උවමනාවක් තියෙනවද? එහෙනම් ඔයා වාහනයක් ලියන්න එපා. එහෙනම් ඔයා ලියන්න ඕනේ එක්සෑම් එක. රයිට්? ඒ වගේ අපිට දැඩි ලෙස අවශ්‍ය වෙලා තියෙන දේ තමයි ඔයා මේක ලියන්න ඕනේ. ඕනම කෙනෙකුට මේක ලියන්න පුළුවන්. ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකට අර කිලි අහුවෙන්නේවත් වයස ප්‍රශ්නයක් වෙන්නේවත් නැත්නම් ජෙන්ඩර් ගැන ප්‍රශ්නයක් වෙන්නවත් කිසිම ප්‍රශ්නයක් ඒකට නැහැ. වයස ඒක සාමාන්‍ය දෙයක්. දැඩි උනන්දුවක් විතරයි අපිට ඒකට තියෙන්න ඕන. ඒකට තමයි මේකෙන් අපිට ශක්තිය හම්බ වෙන්නේ. මේකේ බලය තව වැඩි කරගන්න ක්‍රම තියෙනවද? මේකේ බලය වැඩි කරගන්න ක්‍රම ගොඩක් තියෙනවා. මේ කිව්වේ බේසික්ම සරලම ඔයාලට කරන්න ලේසිම ට්‍රික් එකක් සහ රිචුවල් එකක්. ඒකේ බේසික්ම විදියට. රයිට්? ඉතින් මේක ඊට වඩා ඇඩ්වාන්ස් විදියට කරන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවා. එකක් තමයි අපිට කරන්න පුළුවන් මේවා වෙනම කරන දේවල්. එහෙම නැත්නම් අපි වෙනම පූජාවන් විදියට කරලා මේ දේවල් කරන්නත් පුළුවන්. රයිට්? එතකොට බලය වැඩි වෙනවා. ඉතින් මේ දේවල් මම හිතන්නේ හැමෝටම කරන්න පුළුවන් වෙයි කියලා. ඒක නිසා සාමාන්‍යයෙන් අපි කරනවා. ඉතින් ඒ වගේ දේවල් වලදී ඕනනම් ඔයාලට ජොයින් වෙලා ඒ වගේ දේවල් කරන්නත් පුළුවන්. අපි ඒක ඉස්සරහට දැනුම් දෙන්නම්. ඒ වගේ දේවල් කරන්නත් පුළුවන්. right? මොකද මේ වගේ බලය වැඩි කරගන්න. සහ අර සුබ වෙලාවල් නැත්නම් සුබ පාට නැත්නම් අර මං කිව්වා වගේ විවිධ අපිට ඒකට තියෙන ක්‍රම කීපයක්ම. ඉතින් ඒ දේවලුත් එක්ක එකතු කරගෙන ගියොත් ඒක හරි ඇඩ්වාන්ස්. අතරම කිව්වොත් ඒවත් එකතු කරගෙන ගියොත් එහෙම ඔයාට මේ වගේ දේවල් තව බලවත් විදිහට කරන්නත් පුළුවන්. ඉතින් නමුත් මේ බේසික්ම විදිහට කරපුවාමත් අපිට සති දෙකෙන් ප්‍රතිඵල හම්බ වෙනවා නම් අපි එච්චර ගොඩක් ගැඹුරට හිතන්න ඕනේ නෑ. ඉතින් මේක කරලා ප්‍රතිඵල එනවද කියලා බලන්න. ඔයාට මේකේ ප්‍රතිඵල හම්බ වෙනවා නම් ආ ඉස්සරහට ඉතුරු දේවලුත් අපි
දෙන දේවල් අනිවාර්යයෙන්ම කරන්න. ඔයාලට ජයග්‍රහණ ලැබෙයි. එහෙනම් ජය වේවා. ගිහිල්ලා නම් මේ ටැරොට් ගුරු ද මැජිෂියන්